ආයිබෝවන් YouTube ලෝකයේ ජයගන්නේ හැමෝම කැමතිනේ. ඉතින් අද අපි මේ විග්‍රහයෙන් කතා කරන්න යන්නේ කොහොමද channel එකකට views ගලාගෙන එන විදියට සාර්ථකත්වයේ රහස් උපාය මාර්ග පාවිච්චි කරන්න කියලා. හරි, අපි එළම එකින් එක ගැඹුරටම බලමු. මේක ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. ලොකු මහන්සියක් දාලා වීඩියෝ එකක් හැදුවට බලාපොරොත්තු වෙන තරම් views එන්නේ නැති එක. ඇත්තට මේක හිතට හරිම අමාරු දෙයක්. ගොඩක් දෙනෙක් මේ ප්‍රශ්නෙට මුහුණ දෙනවා. ඒත් කලබල වෙන්න දෙයක් නැහැ. මොකද හරියටම කරන්න ඕන දේවල් ටික දැනගත්තොත් මේ தત્ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කරලා channel එක උඩටම ගෙන්න පුළුවන්. ඉතින් මේ ගමනේදී අපි ප්‍රධාන අංශ පහක් ගැන බලමු. එක ගුණාත්මක අන්තර්ගතය, ඒ කියන්නේ පදනම. දෙක SEO, ඒ කියන්නේ search results වල උඩට යන විදිය. ඊළඟට ප්‍රේක්ෂකයන්ගේ හදවත දිනා ගන්න හැටි, නිරන්තරයෙන් වීඩියෝ දාන එකේ වැදගත්කම සහ අන්තිමට තවත් අමතර වර්ධන උපක්‍රම ටිකක්. හරි, අපි එනම් පටන් ගමු. හරි. අපි අර පළවෙනි සහ ඇත්තටම වැදගත්ම කොටසට මතක තියාගන්න ඕන දෙයක් තමයි ඕනෑම සාර්ථක YouTube channel එකක පදනම, ඒ කියන්නේ අත්තිවාරම තමයි උසස් ගණයේ අන්තර්ගතය. ඒක ගැන නම් කතා දෙකක් නෑ. මේ කතාව නම් හැමෝම වගේ අහලා ඇති. content is king කියලා. ඒ කියන්නේ අන්තර්ගතය තමයි හැමදේම. හොඳ content එකක් නැතුව වෙන මොන උපාය මාර්ගයක් පාවිච්චි කළත් වැඩක් වෙන්නේ නැහැ. හැමදේම පටන් ගන්නෙ මෙතනින්. එතකොට ගුණාත්මක අන්තර්ගතය කියන්නේ මොකද්ද? ඒකට ප්‍රධාන දේවල් හතරක් තියෙනවා. පළවෙනි එක තමයි නියම thumbnail එකක්. ඒක හරියට වීඩියෝ එකේ පෝස්ටර් එක වගේ. දෙවෙනි එක විශ්වාස කරන්න පුළුවන් ටයිටල් එකක්. ඊළඟට බලන්න පටන් ගත්ත ගමන් අල්ල ගන්න පුළුවන් ඉන්ට්‍රෝ එකක්. අන්තිමට හොඳ ඔඩියෝ වීඩියෝ ක්වොලිටි එකක්. දැන් මේක නම් ගොඩක් වැදගත් දෙයක්. විශ්වාසනීය ටයිටල් එකක් සහ ක්ලික්බේට් එකක් අතර තියෙන වෙනස. ටයිටල් එකෙන් පොරොන්දු වෙන දේ වීඩියෝ එක ඇතුලේ තියෙන්නම ඕන. එහෙම නැති වුණොත් මොකද වෙන්නේ? ප්‍රේක්ෂකයන්ගේ විශ්වාසය නැති වෙනවා. ආයේ කවදාවත් AI channel එක පැත්ත පලාතේ එන එකක් නැහැ. වීඩියෝ එකකේ පළවෙනි තප්පර 5 තමයි තීරණාත්මකම. ඇත්තටම ඒ තප්පර ටික ඇතුළත බලන කෙනාගේ අවධානය අල්ලගන්න ඕනේ. ඒකට තියෙන හොඳම ක්‍රමයක් තමයි වීඩියෝ එකේ තියෙන හොඳම කුතුහලයේ දනනම කොටස් වලින් පොඩි කෑල්ලක් මුලටම දාලා පෙන්නන එක. හරි, දැන් අපි ළඟ හොඳ කන්ටෙන්ට් එකක් තියෙනවා. ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි කොහොමද මේක මිනිසුන්ට හොයාගන්න සලස්වන්නේ? මෙන්න මෙතනදි තමයි search engine optimization, ඒ කියන්නේ SEO කියන තේ අපේ උදව්වට එන්නේ. මේක සමහර විට ටිකක් පුදුම හිතන දෙයක් වෙන්න පුළුවන්. Google එකට පස්සේ ලෝකේ තියෙන දෙවනියතම ලොකුම search engine එක මොකද්ද දන්නවද? ඒ තමයි YouTube. ඔව්. එනිසා YouTube එකට වීඩියෝ එකක් දානකොට ඒක නිකන් වීඩියෝ එකක් විදිහට හිතන්න හොඳ නෑ. ඒක search engine එකට දානවා වගේ හිතලා තමයි වැඩ කරන්න ඕන. එතකොට SEO වලදී අවධානය යොමු කරන්න ඕන ප්‍රධානම තැන් ටිකක් තියෙනවා. පළවෙනි එක title එක. ඒකේ ප්‍රධාන keyword එක තියෙන්නම ඕන. මොකද YouTube මුලින්ම බලන්නේ එතන. ඊළඟට description එක. ඒකේ පළවෙනි වාක්‍ය දෙක තුනේම keywords දාන්න. එතකොට YouTube එකට ලේසියෙන් තේරෙනවා වීඩියෝ එක මොකක් ගැනද කියලා. ඒ වගේම අදාළ tags සහ තව දෙයක්. වීඩියෝ එකේ ඇතුළෙත් ඒ keywords ගැන කතා කරන එක ඇල්ගොරිතම් එකට වීඩියෝව හරියටම අදාළ කෙනාට පෙන්වන්න ලොකු උදව්වක් වෙනවා. හරි. දැන් ප්‍රේක්ෂකයෝ වීඩියෝ එක හොයාගත්තා, ක්ලික් කරා. ඊළඟට තියෙන අභියෝගය තමයි එයාව නතර කරගන්න එක. මොකද YouTube ඇල්ගොරිතම් එක වැඩියෙන්ම කැමති, ඒ කියන්නේ ප්‍රොමෝට් කරන්නේ ප්‍රේක්ෂක සම්බන්ධතාවය. ඒ කියන්නේ engagement එක වැඩි වීඩියෝ. ඉතින් අපි බලමු ඒක කරගන්නේ කොහොමද කියලා. YouTube ඇල්ගොරිතම් එක බලන ප්‍රධානම දේවල් තමයි මේ. මේ අතරින් වැදගත්ම දේ තමයි watch time. ඒ කියන්නේ කොච්චර වෙලාවක් වීඩියෝ එක බලනවද කියන එක. ඊට අමතරව likes, comments සහ shares කියන දේවල්ුත් ගොඩක් වැදගත්. ඒත් watch time තමයි රජා. එතකොට watch time කියන්නේ හරියටම මොකක්ද? හරිම සරලයි. කෙනෙක් වීඩියෝ එකක් කොච්චර වෙලාවක් බලනවද කියන එක. මේ බලන කාලය වැඩි වෙන්න YouTube එකකින් හිතනවා මේක හොඳ වීඩියෝ එකක් කියලා. එතකොට ඒක තවත් අයට රෙකමෙන්ඩ් කරනවා. හරිම සරල, ඒත් හරිම ප්‍රබල සංකල්පයක්. ඉතින් කොහොමද අපි මේ engagement එක වැඩි කරගන්නේ? හරිම සරලයි. වීඩියෝ එක අතරතුර like එකක් දාන්න, comment එකක් දාන්න කියලා පොඩ්ඩක් මතක් කරන්න. ඒ වගේම එන comments වලට පුරුවන් තරම් reply කරනකින් channel එක වටා ශක්තිමත් ප්‍රජාවක්, ඒ කියන්නේ community එකක් හදාගන්න පුළුවන්. හොඳයි, දැන් අපි කතා කරමු මේ අපි කතා කරපු හැම දෙයක්ම එකට බැඳලා තියෙන රහස ගැන. ඒ තමයි නිරන්තර වීම. එහෙමත් නැත්නම් consistency. දිගු කාලීනව channel එකක් ගොඩනගන්න නම් මේක නැතුවම බෑ.
මෙතනදී ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි නිතරම වීඩියෝ දාන එකද හොඳ නැත්නම් හොඳ වීඩියෝ දාන එකද? ක්වොලිටිද ක්වොන්ටිටිද? උත්තරේ අරිම පැහැදිලි. දවස ගානේ බාල වීඩියෝ 7ක් දානවට වඩා සතියකට එක උසස් තත්වයේ වීඩියෝ එකක් දාන එක දහස් ගුණයකින් වටිනවා. ඒ වගේම નિયમિત කාලසටහනකට, ඒ කියන්නේ ෂෙඩියුල් එකකට වීඩියෝ දාන එකත් ප්‍රේක්ෂකයන්ගේ විශ්වාසය දිනාගන්න ලොකුවට උදව් වෙනවා. හරි දැන් අපි යමු අවසාන කොටසට. මෙතනදී අපි බලමු channel එකේ වර්ධනයට තවත් අමතර තල්ලුවක් දෙන්න පුරුවන් ප්‍රායෝගික උපක්‍රම. ඒ කියන්නේ බෝනස් ටිප්ස් ටිකක් ගැන. මේවා පොඩි දේවල් වගේ පෙනුනට හරියට කරොත් ලොකු බලපෑමක් කරන්න පුළුවන්. මෙන්න බලන්න කරන්න පුළුවන් දේවල් ටිකක්. වීඩියෝ එක හදලා ඒක Facebook, Instagram, TikTok වගේ සමාජ මාධ්‍යවල ෂෙයා කරන්න. එකම වගේ මාතෘකා තියෙන වීඩියෝ එකතු කරලා ප්ලේලිස්ට්ස් හදන්න. එතකොට කෙනෙක් එකක් බැලුවම ඊළඟ එකත් ඉබේව බලනවා. ඒ වගේම තමයි end screens සහ cards. වීඩියෝ එක ඉවර වෙනකොට තව වීඩියෝ එකක් පෙන්වන්න. වීඩියෝ එක අතරතුර උඩින් පොඩි කාඩ් එකක් දාලා තව වීඩියෝ එකකට යොමු කරන්න. මේවා හරිම ප්‍රබල උපක්‍රම. මේ අපි කතා කරපු හැම උපක්‍රමයක් එක්කම මතක තියාගන්න ඕන දේවල් තුනක් තියෙනවා. එක ඉවසීම. YouTube සාර්ථකත්වය කියන්නේ එක රැයකින් වෙන දෙයක් නෙමෙයි. ඒක මැරතන් එකක්. දෙක YouTube ස්ටුඩියෝ එකේ තියෙන ඇනලිටික්ස් බලලා ඉගෙන ගන්න. මොනවද වැඩ කරන්නේ මොනවද වැඩ නොකරන්නේ කියලා තේරුම් ගන්න. ඒත් මේ හැම දෙයකටම වඩා වැදගත් දේ තමයි අනන්‍යතාවය. අනුන්ව කොපි කරන්නේ නැතුව Tamanටම ආවේනික අද්විතීය දෙයක් ගොඩනගා ගන්න. ඉතින් අපි මේ විග්‍රහය අවසන් කරමු මේ ප්‍රශ්නයත් එක්ක. අනිත් දහස් ගාණක් channel අතරින් තමන්ගේ channel එක විශේෂ වෙන්නේ කොහොමද? තමන්ගේ අනන්‍යතාවය මොකක්ද? අන්න ඒ ගැන හිතන එක තමයි සාර්ථකත්වයට තියෙන පළවෙනිම පියවර.